ආයුබෝවන් යාළුවනේ අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ දෙල් වලින් සීනි මුරුක්කු හදාගන්න විදිහ. මම මෙතන හොඳට පැහුණු දෙල් ගෙඩියක් අරගෙන තියෙනවා. මේක අපි මේ විදිහට කපාගෙන මේකේ තියෙන කොළ පාට පොත්ත ඔක්කොම අයින් කරගන්න ඕනේ. මේ විදිහට පිලර් එකක් පාවිච්චි කරලා හරි පිහිය පාවිච්චි කරලා හරි කොළ පාට පොත්ත ඔක්කොම අයින් කරගන්නවා. ඊළඟට මේ විදිහට කපාගෙන මේකේ මැද තියෙන නාර ටික අයින් කරගන්න ඕනේ. මේ විදිහට අයින් කරගත්තට පස්සේ මේ දෙල් කෑල්ල අපි හීනියට තමයි කපා ගන්න ඕනේ. මේක පුළුවන් තරම් හීනියට කපා ගන්න. මේක හීනි වෙන තරමට අපිට බද ගන්න ලේසි. ඒ වගේම ක්‍රිස්පි ගතිය තියෙනවා. මම ඒක මේ වගේ තව පොඩි කෑලි වලටත් කපා ගන්නවා. එතකොට මේක බෙද ගන්න ලේසි. දෙල් කෑලි එකම සයිස් එකට කපා ගන්න. නැත්නම් අපි මේක ෆ්‍රයි කරනකොට චූටියට කැපුණු කෑලි කර වෙන්න පුළුවන්. ඊළඟට වතුර එකකට දාලා මේ ටිකේ කහට නැති වෙනකන් හොඳට හොද ගන්න ඕනේ. දැන් මම මේ එකතු කරගත්තේ ලුණු, කහ කුඩු සේහැඳි කාලකුත් එකතු කරගන්නවා. මේ ටික එකතු කරලා මේක හොඳට අත ගා ගන්න ඕනේ. මේ කහ ටිකයි ලුණු ටිකයි මේ දෙල් කෑලි වල දැවටෙන්න. ඊළඟට මේකේ වතුර ටික මිරිකගෙන මේ වගේ මොකක් හරි තැටියකට දාලා අවුවේ තියලා මේකේ තෙත ගතිය අයින් වෙනකන් වේල ගන්න ඕනේ. මේ තියෙන මම ඒ විදිහට වේලලාගෙන ආපු එක. මේක සම්පූර්ණයෙන්ම වේලිලා නැහැ. තෙත ගතිය ටිකක් අඩු වෙලා විතරයි මේ තියෙන්නේ. මම මේ ටික පැය 4ක් විතර තමයි අවුවේ තියාගත්තේ. ඔයාලට පුළුවන් නම් තව ටිකක් වෙලා හොඳට අවුවේ තියාගන්න. එතකොට මේක අපිට ඉක්මනින් බැඳ ගන්න පුළුවන්. ඊළඟට මම තෙල් තාච්චියක් මේ විදිහට ලිපේ තියලා ඒක රත් වෙගෙනදී ඒකට ලුණු පිංච් එකක් දානවා. ඊළඟට වේලුණු දෙල් කෑලි ටිකක් මේකට දා ගන්නවා. දාගෙන මේ විදිහට හැන්දෙන් කලවම් කර කර තමයි බැද ගන්න ඕනේ. ගින්දර මධ්‍ය ප්‍රමාණයෙන් තියාගන්න. ගොඩාක් වැඩි කරගන්න එපා. මේ තෙල් එකට මම ලුණු පිංච් එකක් එකතු කරගත්තේ. ලුණු දාගත්තාම මේ තෙල් එකේ උෂ්ණත්වය එක සමානව තියෙනවා. එතකොට අපිට මේ දෙල් වලට තෙල් උරා ගන්නේ නැතුව හොඳට ලස්සනට බැද ගන්න පුළුවන්. දෙල් ටික මේ ගානට වගේ බැදගත්තාම ඇති. ගොඩාක් කර වුණොත් මේක තිත්ත රස වෙනවා. මේ වෙලාවේ මම මේක තෙල් එකෙන් අයින් කරගන්නවා. ඔයාලා දෙල් කෑලි ටික අවුවේ වේලන්නේ නැතුව ඒ වෙලෙම කපලා අරන් බදිනවා නම් දෙල් ටික මීට වඩා තව ටිකක් වෙලා බැද ගන්න ඕනේ. එතකොට මේක ක්‍රිස්පි ගතියට ගන්න පුළුවන්. නැත්තම් ටිකක් වෙලා යද්දි පිඟිලා යාවි. මේ තියෙන්නේ මේ විදිහට මම බැදගත්ත දෙල් කෑලි ටික. මේක දැන් හොඳට බැදිලා තියෙන්නේ. මේකේ ක්‍රිස්පි සද්දෙත් ඇහෙනවා. ඊළඟට මට මෙතන සීනි කෝප්ප භාගයක් ඕනේ. සීනි වලගේ රස අනුව දාගන්න පුළුවන්. ඊළඟට මම භාජනයක් ලිපේ තියලා ඒකට සීනි ටිකක් දාලා සීනි ටික වැහෙන ප්‍රමාණයට විතරක් වතුර දාගන්නවා. දාගෙන ගින්දර අඩුවෙන් තියලා මේ සීනි ටික දිය වෙනකන් කලවම් කරගන්නවා. ගින්දර අඩුවෙන්ම තියාගන්න. නැත්නම් මේක කැරමල් වෙලා පාට වෙනස් වෙයි. මේ සීනි එකේ පදම බලා ගන්න මේ විදිහට හැන්ද ගෑවිලා තියෙන පැණි ටිකක් ඇඟිල්ලට අරන් බලන්න. ඇඟිල්ල නූල වගේ ඇදෙනවා නම් තමයි හරි පදම. මේක තව මදි. ඊළඟට මම පැණියකට ලුණු පිංච් එකක් එකතු කරගන්නවා. එකතු කරලා මේක හොඳට කලවම් කර කර තව ටිකක් ලිපේ තියා ගන්න ඕනේ. තාම පදම මදි. තවත් විනාඩියක් විතර ගියාට පස්සේ මම බලනවා පදම හරිද කියලා. දැන් නම් පදම හරි. මේ විදිහට බලන්න. මේ වගේ නූල ඇදෙනවා නම් පදම හරි. මේ වෙලාවේ ගින්දර හොඳටම අඩු කරලා බැදගත් දෙල් කෑලි ටික මේකට දාලා ඉක්මනින් කලවම් කරගන්න ඕනේ. මේ පැණි ටික ඔක්කොම දෙල් කෑලි වල දැවටෙන විදිහට වෙලාව අරගෙන හැඳි ගා ගන්න බෑ. මේක එක ගුලියක් වගේ ඇලවෙන්න බලයි. ඒක නිසා ඉක්මනින් හැඳි ගා ගන්න ඕනේ.
ගින්දර අඩුවෙන්ම තියාගන්න. දෙල් කෑලි වල හොඳට සීනි ටික දාගන්නට පස්සේ ලිප ඕෆ් කරගන්න. ඊට පස්සේ දිගටම මේ විදිහට හැඳිගගා ඉන්න. ඒ විදිහට හැඳිගගා ඉන්නකොට අපිට පේනවා මේ සීනි ටික සුදු පාට වෙලා දෙල් කෑලි වල ඇලවිලා තියෙනවා. ඊට පස්සේ මේක ලිපෙන් අයින් කරගෙන මේ වගේ භාජනයකට දාගන්නවා. මේක ටිකක් වෙලා නිවෙනකොට තමයි හරිම පදම එන්නේ. මේ බලන්න මේකේ ක්‍රිස්පිනස් එක නැති වෙලත් නැහැ. ලස්සනට තියෙනවා. මේක කඩේ මුරුක්කු වගේම තමයි. හරිම රසයි. ඔයාලත් ගෙදරදී මේක හදලා බලන්න. හරිම ලේසි. පොඩි අය ඉන්නවා නම් කඩේ මුරුක්කු ගෙනත් දෙන්න එපා. මේ විදිහට හදාගන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න. තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. මතක ඇතුව channel එකත් subscribe කරගෙන යන්න. ගිහින් එන්නම්.